කොස්සතු ඒ සාමාන්‍ය මිනිස්සු මාළු අල්ලනවා. ඒ කියන්නේ දැල් ගහලත් අල්ලනවා, කරපලා එල්ලත් අල්ලනවා. කරපලාව කියලා අක්ලා දැල තියෙනවනේ. ලොකු අඬිස්සෝ හිටියා. එතකොට මිනිස්සු විකුණන්න බෑ. ඔය එක කෙනාට අහුලක් දෙනවා 725යි ඕන තරම් දෙන්නේ. සාමාන්‍යයෙන් ඒවා අතින් තල්නවා. බෑලා නිකන් අතින් පොළවේ අත ගාලා වැලිගෝපු ඉන්නවා නිකන් වාගේ. නිකන් බෑලා ගිහලා අල්ලන් එනවා. ඒක දැන් මේ වගේ ජනගහනයක් හිටියේ නෑනේ කාලේ. මේ ඉස්සර ගෙවල් කියලා අකලා තිබුණේ නෑ. තිබුණේ මෙතන ගණේගොඩ රාමුදුරන්ගේ බංගලා තිබ්බා උතන. අතනින් තිබුණ දොඹේටි යුද මහත්තයා කියලා හිටියා. අර පැත්තෙන් කස්නර් මහත්තයා කියලා හිටියා අතන අඩයක් තියෙන. එතකොට එලස්මුදල් එයාගේ ඉඩම තමයි මෙතන තිබුණේ කාලේ. ඔතන හිටියා ඒ කාලේ පිස්කරාලම කියලා හිටියේ. එයා මෙතන හන්දියේ වලේ ගිය තමයි එයාගේ තිබුණේ. පිස්කරාලම කියලා. ඊට එහා පැත්තෙන් සාමාන්‍ය සෝමසුන්දරවත් කැලලක් නේ එහා පැත්ත. ඕක හිටියා ගෝට්ටිය කියලා. දෙමළ මිනිස්සු කෑ ගහනවා. ඒ ගෑනුන්ට බයිනා පොළේ නැයනවා. ඒකට පොල්ගිය සතපාද කොහෙද මම හිතන්නේ. මම වතුර යන කාලේ පොල්ගියක් සතපායි 60 ගණන් වල. හැබැයි ඒකට දැන් වගේ නේ ඒවා හොඳ පළදාව තිබුණා ඉස්සර. හොඳට පෝර කරනවානේ. ගස්වැටේ දැන් මම වතුර යන කාලේ සොයිසත් යන කාලේ බරකලත්තෙන් පෝර ටික අරන් යනවා කරත් දානවා. ඒ ගහ බලලා කියලා ඒ ගහට හරියන පෝර දානවා. බල ඇමෝනියා සපෝස් පොටෑස් ඔක්කොම ටික සේරම දාගෙන යන්නේ. ඒ ප්‍රමාණ දාලා හක්ලා ගස් වල දානවා. දාලා හක්ක තමයි ගස් අස්සියගුනේ. හොඳ පළදාවක් තිබුණා ඒ කාලේ. ගස් වල. ඒතකොට ලංකාවේ පෝර තිබුණේ නැහනේ. රටින් ගෙනා පස්සේනේ ලංකාවේ පෝර නා කටු පෝර කියලා ගෙනා මේ මෙහෙම දෙයක්. එකක්. ඒක ගන්න වේල් වලට. ඒක රටින් ගෙන අපියක් නෙමෙයි. ලංකාවේ ඔය සත්තුන්ගේ ඇට මිස්ටර් තමයි තිබුණේ. ඇට පෝර කියලා. දැන් අපි වෙල් වලට දාලා කළා දැන් හාලා මෑ කළා මඩ කළා වී යන ඉතලා අර ඇට එනවනේ. අනිත් කන්නේ ඇවිල්ලා බලපුවමත් අර ඇට පෝර තියෙනවා. සුදුවට කෑලි. ඒ කාලේ 725ක් 30ක් විතර තමයි තිබුණේ. හැබැයි හොඳ සුවඳ හාල්. දැන් වයි තෙල් බෙත් ගහන්න නැහැ ඉස්සර. අර ඇට පෝර විතරයි වෙල් වලට ගහන්නේ. ඊට පස්සේ වතුර බඳලා මෑ කරනවා මිසක් වෙන කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. ගුවන් පැහැෙනකම්.